Welcome to Stories Frame. ඔයාලා දන්නවා මලයාලම් මූවිස් කියන්නේ මේ වෙනකොට ලංකාවේ ටිකක් විතර ජනප්‍රිය ට්‍රෙන්ඩ් එකක්. ගොඩක් අය සමාජ මාධ්‍ය පවා ෆිල්ම්ස් වල නම් රෙකමන්ඩ් කරනවා. Stories Frame කණ්ඩායමත් ෂෝට් එකක් කළා 2024 වසරේ හොඳම ආදායම් වාර්තාතින් උඩම තිබ්බ ෆිල්ම්ස් 10 ගැන. ඒ 10ත් බලන්න මිස් කරගන්න එපා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඒත් අපි අද කියන්න යන්නේ බොක්ස් ඔෆිස් වල නම තිබෙන්නේ නැති 2024 වසරේ එළියට ආපු සුපිරිම ෆිල්ම්ස් 10ක් ගැන. මීට වඩා හොඳ ෆිල්ම්ස් තියෙන්න පුළුවන්. සාපේක්ෂයි. ඒත් මේ ස්ටෝරීස් ෆ්‍රේම් කණ්ඩායම සජෙස්ට් කරන හොඳම ෆිල්ම්ස් 10. අංක 1. ආටම් කියන්නේ 70 වෙනි ජාතික සම්මාන උළෙලේ බෙස්ට් ෆීචර් ෆිල්ම් විදියට තේරුණ මලයාලම් ෆිල්ම් එක. නාට්‍ය කණ්ඩායමක් පාටි එකකට ගිහිල්ලා එතන ඉන්න එකම නිලියට පොඩි අකරතැබ්බයක් වෙනවා. අන්න ඒක වටේ තමයි මේ කතාව යන්නේ. අංක 2. අන්වේ ශිපින් කණ්ඩේතුම්. ටොවිනෝ තෝමස්ගේ සුපිරි ත්‍රිලර් මර්ඩර් මිස්ට්‍රි දෙකක් ගැන කරපු කතාවක්. ගෙදරට යන අඩිපාර දිගේ ඇවිදගෙන ගිය කෙල්ලෙක් එකපාරටම අතුරු දහන් වෙනවා. කොහොමද එහෙම වුනේ? SPA නොහෙලා බලන්න පුළුවන් වැඩක් තමයි අන්වේ ශිපින් කණ්ඩේතුම් කියන්නේ. අංක 3 තලෙවන්. තවත් එක පොලිස් පරීක්ෂණයක් ගැන කතාවක්. නාහිට අහන්නේ නැති පොලිස් කාර්යෝ දෙන්නෙක් එකම මරණයක් ගැන හොයනවා. එක්කෙනෙක් හොයන්නේ මිනිමරුව හොයාගන්න. අනික හොයන්නේ තමන් මැරුවේ නෑ කියලා. അതിനിടയ്ക്ക് എത്ര ട്രാൻസ്ഫർ? ഇത് അഞ്ചാമത്തെ. අංක 4 ගොලම්. ගොලම් කියන්නේ හිතාගන්නම බැරි තරමේ ප්ලෑන් එකක් සාර්ථක වෙලා මැරුණ ලොක්කෙක්ගේ කතාවක්. ලොක්ක මැරෙන්නේ ඔෆිස් එකේ නිසා එතන ඉන්න ස්ටාෆ් එක තමයි චූදිතයෝ වෙන්නේ. ස්ටාෆ් එකේ කවුද බොස්ට වැඩේ දුන්නේ? කී දෙනෙක් වැඩේට සම්බන්ධද? බලන්න. ගොලම්. ടോയ്ലറ്റ് തെന്നി വീണു തലയിടിച്ചു മരിച്ചു. අංක 5 බෝගන්විලා. 2024 වසරේ පිස්සුවක් බවට පත්වන බෝගන්විලා බොක්ස් ඔෆිස් වල උඩම 10 නම නොකිය වුණාට හොඳම ත්‍රිලර් ෆිල්ම් එකක්. ගජිනි ටයිප් එකේ අමතක වෙන ලෙඩක් තියෙන මේකේ ප්‍රධාන චරිතය මිසින් වෙච්ච කෙල්ලෙක්ව එකපාරටම දැක්කා කියනවා. එයා ඇත්තටම කෙල්ලව දැක්කද? කෙල්ලට මොකද වුනේ? සීරියල් කිලර් කෙනෙක් ගැන හදපු මරුම ෆිල්ම් එකක්. රුතින්ටේ ලෝකම් පොත ආශ්‍රයනුයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. රීතු මනපූර්වයෙන් ഞങ്ങളെ මිස්ලීඩ් ചെയ്യാൻ നോക്കാണോ സംശയം? අංක 6 පණි. පණි කියන්නේ ගිය අවුරුද්දේ ආව මරුම චිත්‍රපටයක්. නගරේ හොල්ලන් ඉන්න ඩයල් එකකගේ වයිෆ්ට අනම්මනම් කිව්ව කොල්ල දෙන්නෙක්ට වෙන ඉරණම ගැන තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. වැඩිම පාඩුව උනේ කාටද? කිරීටද? කොල්ල දෙන්නටද? බලන්න. පණි. අංක 7. ආනන්ද් ශ්‍රීබාලා. ආනන්ද්ගේ අම්මගේ නම තමයි ශ්‍රීබාලා. ආනන්ද්ගේ අම්මා පොඩි කාලෙදිම නැති වෙනවා. අම්මා නිසා ආනන්ද්ට ඕනි වෙනවා පොලිසියට යන්න. ඒත් ආනන්ද්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඕනි වෙනවා එයාව ක්‍රයිම් ස්පෙෂලිස්ට් කෙනෙක් විදියට එයාගේ channel එකට ගන්න. පොලිස් vs channel කියන ෆයිට් එක තමයි ආනන්ද් ශ්‍රීබාලා චිත්‍රපටියේ තියෙන්නේ. പല വഴി നോക്കിയിട്ട് അവസാനം തിരഞ്ഞെടുത്തത് കോശ്രീപാല. ഇത് ആത്മഹത്യയല്ല, കൊലപാതക. අංක 8 සූක්ෂම දර්ශනී. සූක්ෂම දර්ශනී කියන්නේ අදටත් ඇයි බොක්ස් ඔෆිස් හිට් එකක් නොවුනේ කියලා අපිට නොතේරෙන જાතියේ ෆිල්ම් එකක්. WhatsApp group හදාගෙන අහල පහල කේලම් හොයන සෙට් එකක ඉන්න ප්‍රියාට සැක හිතෙනවා අල්ලපු ගෙදරට අලුතෙන් එන මිනිස්සයා ගැන. මොනවා නිසාද සැක හිතෙන්නේ? කොහොමද ප්‍රියා මිනිස්සයව කොටු කරගන්නේ? ඒ අවුරුද්දේ අවසිරාම වැඩක් තමයි സൂക്ഷ്ම ദർശനී. ഞാൻ പഠിപ്പിച്ചോണ്ട് പറയല്ല, ഇത്രയും നല്ലൊരു ചെറുപ്പക്കാരൻ ആ ചിരിയിൽ തന്നെ ഒരു കുട്ടിത്തോണ്ട്. අංක 9 හර් කියන්නේ පොඩි කතන්දර 4ක් එකතු කරලා හදපු ෆිල්ම් එකකට. ඒකේ මරුම වැඩේ තමයි මේ ගැහණු 4 දෙනා කෙනෙකුට කෙනෙක් කනෙක්ට් වෙන විදිහ. හරිම ඉමෝෂනල් මාතෘකා හරිම ලස්සනට මේ වැඩේ ASCII ප්‍රසන්ට් කරනවා. එන්ට followers millions ആണ്. Welcome to Reshma's World. අංක 10 රයිෆල් ක්ලබ්. රයිෆල් ක්ලබ් එක මෙතඩ් ඇක්ටිං කරන්න ඕනි කියලා හිතන් ඉන්න නළුවෙක් රයිෆල් ක්ලබ් එකකට යනවා දඩයම් කරන හැටි ඉගෙන ගන්න. ඒ ගියාට පස්සේ මොකද වෙන්නේ? එක පාරටම ක්ලබ් එකට කඩාගෙන පනින්නේ කවුද? ගන්ස් වලින් වැඩ දානවට ආස අයට මරුම ත්‍රිලිං එක්ස්පීරියන්ස් එකක් තමයි රයිෆල් ක්ලබ් කියන්නේ. වීඩියෝ එක ඉවර වෙද්දී 2024 වසරේ ආව මිස් කරන්න හොඳ නැති ෆිල්ම්ස් 10ක් ගැන අපි කිව්වා. ඔයාලා කීයක් බලලා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙනම යන්න.